ඊයේ දවසේ 2025 අප්‍රේල් මාසේ 23 වෙනිදා ගතව පැය 24ට මහනුවර ජාතික රෝහල විසින් පවත්වාගෙන යන වෛද්‍ය මධ්‍යස්ථානයක් තියෙනවා දල්දා මාලිගාව ඉදිරිපිට මහල්කඩ ගාව. එතෙන්ට අපි රෝගීන් 410ක් ඇතුල් කරගෙන තියෙනවා. ඒ වගේම වෙනත් සෙන්ටර්ස් වලින් එතෙන්ට එවලා තිබුණා රෝගීන් 10ක් පමණ, ඔක්කොම 420ක් විතර අපේ සෙන්ටර් එකට එවලා තිබුණා. ඒ වගේම මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට අපිට ඊයේ දවසට රෝගීන් ඇතුළු වුණා 70ක් විතර. ඒ අතරින් රෝගීන් 3 දෙනෙකු මිය ගියා. ඔවුන් වැඩි හුඟක් වයසින් වැඩි කට්ටියක් හිටියා. ඒ අතර හිටියා 3 දෙනෙක් ඔවුන් විවිධ පළාත් වලින් ආපු දෙදෙනෙක් තමයි මිය ගියේ. නමුත් ඔවුන් තෙරපීමක් හින්දා මිය ගිහිල්ලා කියලා අපි හිතන්නේ. ඔවුන්ට හෘදයාබාධ වගේ තත්ත්වයන් හින්දා මිය ගියා කියන එක තමයි අපි දැනට හඳුනාගෙන තියෙන්නේ. මහනුවර ජාතික රෝහල හැටියට අපිට වෙන් කළ දීලා තියෙන වෛද්‍ය මධ්‍යස්ථානයට අමතරව මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය පැය 24ම විවෘතයි රෝගීන් රැක බලා ගන්න. ඒ වගේම අපේ රෝහලට අනිත් රෝහල් වලින් එවන රෝගීනුත් ඊට අමතරව අපි බලා ගන්නවා. රැක බලා ගන්න ප්‍රතිකාර කරනවා. ඒ වගේම දල්දා වංශය වැද පුදා ගන්න එන රෝගීන් හදිසි ප්‍රතිකාර ඒකකයෙන් අවශ්‍ය නම් ඔවුන් වාට්ටු වලට යොමු කරනවා. ඒ වගේම ඔවුන්ට නිකන් ක්ලාන්තයක් වගේ තියෙනවා නම් ඒ වගේ රෝගීන්ව අපි ෂෝට් ස්ටේ එකක් හදලා තියෙනවා අපේ සිංහසෙවණ කියලා අපේ පැලියටිව් කෙයා සහන සත්කාර සේවා අංශයක් තියෙනවා. එතෙන්ට අපි ඇරලා ඔවුන්ට අවශ්‍ය ඔවුන් විචලනයෙන් පෙළෙනවා නම් ඒකට අවශ්‍ය ප්‍රතිකාර කරලා අපි නැවතත් ඔවුන්ව දල්දා මාලිගා පරීක්ෂා අසරට ගිහිල්ලා බස් වීමට අපි ක්‍රමයක් කරලා තියෙනවා. මොකද බොහෝ වෙලාවට ඔවුන් පිටස්තර පළාත් වලින් ආපු අය. ඒකට ඔවුන්ට මහනුවර නගරය පිළිබඳ ලොකු අදහසක් නැති හින්දා අපි ඒ සේවාවත් ලබා දෙනවා. ඉතින් මම හිතන්නේ මහනුවර ජාතික රෝහලේ සියලුම කණ්ඩායම එකතු වෙලා අපිට පුළුවන් උපරිමයෙන් දල්දා වහන්සේ වැඩ පුරා ගන්න එන කාර්යමන් මේ ප්‍රතිපතුන්ට අපේ සේවාව ලබා දෙන්න අපි නිබඳව කටයුතු කරනවා. අපි පුංචි ඉල්ලීමකුත් තියෙනවා. මම හිතන්නේ මේ වෙනකොට අතිවිශාල ජනගහනයක් මහනුවරට පැමිණලා ඉන්න හින්දා මම හිතන්නේ පොලිසිය සහ මම හිතන්නේ අනෙකුත් අංශවලින් දීලා තියෙන උපදෙස් අනුව ඊළඟ දවස් දෙකේ දල්දා වහන්සේ වැඳ පුදා ගැනීමට එනවා නම් ටිකක් කල්පනා කරලා බලන්න. මොකද තදබදය අධික වුණොත් මම හිතන්නේ කිසි කෙනෙකුට අපහසු වෙන අතුරට යන්නේ. ඒ වගේම රෝගී තත්ත්වවලටත් පිළිෙන්න මේ වෙන්න පුළුවන් හින්දා අපි හිතනවා මේ රජයේ උපදෙස් පිළිපදිනවා නම් හොඳයි කියන මේ අවස්ථාවේ.